අපිට අලුත් අවුරුද්දක් වෙනවා. සූර්ය මංගල්‍යයක් වෙනවා. සිරිත් විරිත් ඒ වගේම බෞද්ධ දර්ශනය මේ සියල්ල පටලැවිලා. ඔය අර එක ගාතාවක් කරන් එතනින් ඔය ප්‍රශ්නයක් ඇති කරගන්නේ නේද? එහෙමයි. මේ කිං කරිසන්ති තාරකා කියලා නේද? නැකත් කෙලිය කියලා නේද කියන්නේ? එහෙමයි හඳුනන්නේ. අපිට මේ ත්‍රිපිටකයේත් හම් වෙනවා නේද? නැකත් සහ මේ සූර්ය මංගල්‍ය බුද්ධ දර්ශනයත් එක්ක කොහොමද ගැලපෙන්නේ? දැන් සමහරලාට කමාන්ඩ් එකක් දුන්නාම හැමෝම සක්‍රිය වෙලා ඉන්නේ. එක වෙලාවට නේද? ඉතින් මුළු රටක්ම එක වෙලාවට වැඩ කරනවා කියන එක ලෝකේ හැමතැනම දකින්න තියෙන එකක් නෙවෙයි. ඇත්තටම අපි ධර්මය ගොඩාක් ගැඹුරින් හොයන්න ගියාට අපිට සරලව ජීවිතේ සාමාන්‍ය ජීවිතේ හම්බ වෙන දේවල් අපිට මග ඇරෙනවා. එතකොට භික්ෂුන් වහන්සේ ජෝකර් කෙනෙක් වෙන්න බෑ. සමහර අයගේ හැඟීම් මෙහෙම අවුස්සන්නේ. අපි හිතමුකෝ මාතෘගුණේ ඕනනම් කියලා හැඟීම් අවුස්සලා ශ්‍රාවකව අඬවන්න පුළුවන්. ඒක කවදාවත් බණක් වෙන්නේ නැහැ. නැකත් කෙලියක් එක්ක අපි සූර්ය මංගල්‍යයක් සමරන්නේ මොකටද? බෞද්ධයාට ඒක අවශ්‍යද? ඉස්සර අපේ කියමනක් තිබිලා තියෙනවා මෙන්න මෙහෙම. ඒ කියමන තමයි මේ ඉරෙන් වැඩ ගනිලා. හඳ දිහා බලා හිටපල්ලා. ඒ කතාව මොකද්ද? ආඳුරනේ දැන් වර්තමානයේ ගත්තාම අලුත් අවුරුදු උත්සවයක් කියලා කියන්නේ ඉවෙන්ට් එකක් වෙලා තියෙන්නේ. මම ඇත්තට මේ දර්ශනය තමයි මේක අනුගමනය කරන්න කියලා කියන්නේ. ඒතර ප්‍රතිපදාව ඒක කරන්නේ කොහොමද? දැන් සමගිය කියන එක කොහෙද කරන්නේ? ක්‍රියාවෙන් යවද? ඉවසීම ක්‍රියාවෙන්. උත්සාහය ක්‍රියාවෙන්. ඒවා තියෙන්නේ එහෙනම් කොහෙද? අපි වැඩ කරන අලුත් අවුරුදු උත්සවේ ඔය ඔක්කොම තියෙනවා. මට ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඇයි පිරිමි ළමෙක් සහ ගැහැණු ළමෙක් තෝරන්නේ? මේ අවුරුදු කුමරා කුමරිනේ ඔව් දැන් ඔය රූපවාහිනී channel වලින් එහෙම ඕක වැඩේ කරනවානේ. ඔව් හවුනේ මම අපි වැඩසටහන් කරලා තියෙනවා. එතකොට ඇහුවොත් එහෙම ඕකේ ඉන්න නිෂ්පාදකයෙක්ගෙන් ඇයි ඔයා මෙහෙම තෝරන්නේ කියලා. උදාාර සංස්කෘතියක් විකෘති භාවයට පත් කරොත් එහෙම ඒකේ ප්‍රතිඵලය නෙලා ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. තෙරුවන් සරණයි සුපත් වේවා. අවසරයි හාමුදුරනේ. බෙලිගහ යටට අද වැඩම කොට වදාළේ කෑගල්ල අත්තනගොඩ අලුණ විහාරවාසී සෝමවංශ අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ. හාමුදුරනේ මම පළවෙනිම දැනගන්න කැමතියි. ඇයි අපි ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරපුවාම හරි ගෙදරදි හරි ආසනයට සුදු රෙද්දක් පනවන්නේ? ඔව් ඒකේ විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය මෙන්න මෙහෙමයි. හර්ෂ මහත්තයා ආපු නිසා මම ඒක පැහැදිලි කරලා දෙන්නට ඕනේ. මොකද ඒක අපි සිරිතක් විදියට කරගෙන එනවා කියලා විතරයි දන්නේ. එහෙමයි. ඒක වැඩි හිටියන්ගෙන් ඇහුවත් දන්නේ නැහැ හේතුවක්. ළමා පරපුර කොහොමද දන්නේ නැහැ. එහෙමයි. ඒ හින්දා ඒක අපි කොහොමද කියලා දෙන එක වැදගත්. මේ සුදු පිරුවටයක් කියලා අපි කියන්නේ නේද? මේ සුදු පිරුවටයක් එළුවහම ආසනයකට එතන ගොඩක් වෙනස් වෙනවා. එහෙමයි. එතකොට ඒකෙන් කණ්ඩායම් දෙකකට පණිවිඩ දෙකක් දෙනවා. මෙන්න මේ වගේ පණිවිඩයක්. ඒ තමයි අපි හිතමුකෝ වැඩ ඉන්න නැත්නම් ඉඳ ගන්නට බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේට පණිවිඩයක් තියෙනවා. එහෙමයි. මේ සුදු රෙද්ද වෙනුවට සුදු පිරිවටේ වෙනුවට අපිට මේ වෙන පාටින් පාට අපි හිතමු හොඳ වෙල්වට් රෙද්ද. ඔව් දැන් ඊට වැඩි අදිසුකෝභෝගී මොන හරි ආකර්ෂණීය වෙන ඒ කියන්නේ සිත් ඇද ගන්න එකක් එහෙම දාන්න පුළුවන් නේද? එක එක්කෙනාගේ හැකියාව අනුව ඕනනම් රත්තරන් නූල් වලින් හදලා තියෙන එකක් කරේ. ඔව් ඔව්. හැබැයි එහෙම දාන්නේ සුදු පිරුවටයක්මයි දාන්නේ. දන්නවද ඒකෙන් කියන දේ? ඒකෙන් ආරාධනාවක් කරනවා බොහොම ගෞරවනීය විදිහට ස්වාමින් වහන්සේට. ඔබ වහන්සේ මේ මොහොතේදී වහාම ඔබ වහන්සේ දිහා බලන්න කියලා. ඒ කොහොමද හාමුදුරනේ? ඒක මෙන්න මෙහෙමයි. ඔබ වහන්සේ ඔය සුදු පාටින් බැබලෙන සුදු කියන්නේ පාරිශුද්ධත්වයේ වර්ණය. ඔබ වහන්සේගේ චරිතය පිරිසිදු වෙන්නට ඕනෝගේ වාඩි වෙනවා නම්. එහෙමයි. ඔබ වහන්සේගේ වචන
ඔබ වහන්සේගේ සිතුවිලි ඔබ වහන්සේගේ වැඩ පාරිශුද්ධ මට්ටමක නම් තියෙන්නේ. ආධ්‍යාත්මික ඔබ වහන්සේ උසස් කෙනෙක් නම් විතරක් වාඩි වෙන්න කියලායි කියන්නේ. එහෙමයි. ඒතර උන්වහන්සේට සිද්ධ වෙනවා වහාම Taman දිහා බලන්න. තේරුණාද? තමන්ව ප්‍රත්‍යවේක්ෂා කරන්න සිද්ධ වෙනවා. සුදු පිරුවටේ දුටු සැනින් දුටු සැනින් උන්වහන්සේට ඒක කර්මස්ථානයේ බවට පත් වෙනවා. අපි හිතමුකෝ උන්වහන්සේ ගාව මොනවා හරි වැරදි තිබ්බනම් වහා Taman දිහා බලලා මේ බුද්ධ ගුණේ දිහා බලලා ධර්මයේ දිහා බලලා ආර්ය මහා සංඝරුවන දිහා බලලා ඒ උතුම් ප්‍රතිපදාව සහ ඒ උසස් චින්තනයේ දිහා බලලා වහා නිවැරදි තැන පිහිටා සිටින්න වෙනවා. එහෙමයි. එතකොට උන්වහන්සේ සුදුස්සෙක් වෙනවා ඒ ආසනේ වාඩි වෙන්න. සුදු පිරිවටයක් තියෙන ආසනේ. එහෙමයි. ඊළඟ වැදගත් දේ තමයි දැන් මේකේ වැඩ ඉඳගෙන දැන් මොනවද කතා කරන්න කියන එක. එහෙමයි. එහෙනම් උන්වහන්සේට නැවත මේ ආසනයේ පනවන කෙනා යෝජනා කරනවා ඔබ වහන්සේ දැන් සුදුයි නම් සුදු වෙන ප්‍රතිපදාව කියා දෙන්න. එහෙමයි. හැබැයි කළු වෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බෑ. එහෙමයි. තේරුණාද? දැන් කළු කතා මොනවද කියලා හොයන්න වෙනවා. සුදු කතා හා කළු කතා. ඕක මට ඕන ධම්මපදයේ එක ගාථාවකින් කියලා දෙන්නත් පුළුවන්. එහෙමයි. ධම්මපදයේ ගාථාවක තියෙනවා කන්හං ධම්මං විප්පහාය සුඛං භාවේද පණ්ඩිතා කියලා. එහෙමයි. ඒ කියන්නේ කළු දහම් දුරු කරලා සුදු දහම් වඩන්න කියනවා. එහෙනම් බණ කියන ස්වාමීන් වහන්සේලාට මේ ධර්මාසනයේ වාඩි වෙලා හිතට එන දේවල් කියන්න බෑ. එහෙමයි. තේරුණාද? අපි හිතමුකෝ විහිළු සහගත දේවල් කියන්නේ සමහර අය එහෙම කියන්න බෑ. ඇයි දන්නවද? ඒකට වෙනම අය ඉන්නව නේද? අපි ඔය ජෝකර්ලා කියන්නේ. හරියට හරි හවුන. එතකොට භික්ෂුන් වහන්සේ ජෝකර් කෙනෙක් වෙන්න බෑ. ඊළඟට සමහර වෙලාවට සමහර අයගේ හැඟීම් මෙහෙම අවුස්සන්නේ. අපි හිතමුකෝ මාතෘගුණේ ඕනනම් කියලා හැඟීම් අවුස්සලා ශ්‍රාවකයෝ අඬවන්න පුළුවන්. එහෙමයි. ඒක කවදාවත් බණක් වෙන්නේ නැහැ. හාමුදුරනේ මේ අවසරයි. හාමුදුරනේ අරමුණුනේ මම මෙතන වාඩි වෙනකොටම ඔබ වහන්සේගෙන් අහන්න හිටපු ප්‍රශ්නේ. ඒ කියන්නේ හාමුදුරනේ දැන් මේක කළු සුදු ප්‍රශ්නයක්. ඔබ වහන්සේට ආසන පනවලා සුදු රෙද්දකින් ආසනය පනවලා. ඇත්තටම මම අද දැනගත්තේ සුදු රෙද්දක් පනවන්නේ ඇයි කියලා. මට හිතුණා ඔබ වහන්සේගෙන් අහන්න ඒ ප්‍රශ්නේ. හැබැයි මේ ප්‍රශ්නේ අහන්න කලින් මට 10 වතාවක් දැන් හිතන්න වෙනවා හාමුදුරනේ. මං අහන්න ගිය කාරණේ තමයි අපි මේක මුලින් ඉඳන් පටන් ගමු. හාමුදුරනේ මේ ඇත්තටම අපි ධර්මයේ ගොඩාක් ගැඹුරින් හොයන්න ගියාට අපිට සරලව සාමාන්‍ය ජීවිතේ හම්බ වෙන දේවල් අපිට මග ඇරෙනවා. එතකොට මම හිතුවා හාමුදුරනේ අපිට ආසන්නම දැන් මේ සිදුවීම් මාලාවක් සිද්ධ වෙමින් යනවා. අපි ආසන්නම කාල සීමාවක් එනවා. ඒ කියන්නේ හාමුදුරනේ අපිට අලුත් අවුරුද්දක් එනවා. සූර්ය මංගල්‍යයක් එනවා. ඒකත් එක වෙසක් සමයනවා. හැබැයි හාමුදුරනේ බෞද්ධයා හෝ මේ අපේ ජන සමාජය තුළ සිරිත් විරිත් ඒ වගේම බෞද්ධ දර්ශනය මේ සියල්ල පටලැවිලා. හාමුදුරනේ මට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි නැකත් සහ මේ සූර්ය මංගල්‍ය බුද්ධ දර්ශනයත් එක්ක කොහොමද ගැලපෙන්නේ? අපි දන්නව නේද මේ රුවන්වැලි සෑය උදාහරණයක් ගමුකෝ. එහෙමයි. රුවන්වැලි සෑය මේ ශක්තිමත් පදනමකින් තොරව හැදුවා නම් එහෙම. මේ වෙද්දි දකින්න හම් වෙන එකක් නෑ නේද? අවුරුදු 2500කට වැඩි නේ හාමුදුරනේ. ඔව්. ඒ සඳහා භෞතිකව දාලා තියෙන පදනම ඕනනම් පේනවා නේද? එහෙමයි. ඒ ගැන ගොඩක් දේවල් හිතන්න එහෙම පුළුවන් නේද? එහෙමයි. එතකොට අර රහතන් වහන්සේලා දහස් ගණනින් වැඩම කරලා දෙව් බඹුන් ආදී සියලු දෙනා පැමිණිලා ඒ වගේම සීලාදී ගුණධර්ම වඩපු කෝටි සංඛ්‍යාත මිනිස්සු එකතු වෙලා මනෝමය වශයෙන් හදපු පදනම එහෙම කාටවත් දකින්න පුළුවන් වේද? බුදුන් වහන්සේලා උතන වැඩ ඉඳලා අදිෂ්ඨාන බල පිහිටවපු ඒ පදනම එහෙම දකින්න. එහෙනම් ශක්තිමත්ම පදනමක් මත තමයි රුවන්වැලි සෑය හදලා තියෙන්නේ. එහෙමයි. ඊළඟ බුදුවරයෙක්ගේ ශාසනයකත් උතනම චෛත්‍යයක් හැදේවි. මම මේක ඔබට එතනින් උදාහරණයක් ගත්තේ ඇයි කියලා දන්නවද? එහෙනම් මේ සිංහල සංස්කෘතිය එහෙමයි. තේරුණාද? මේ බෞද්ධ සංස්කෘතිය නිර්මාණය කරලා තියෙන්නේ එහෙනම් මොන අරමුණකින්ද කියන එක තේරෙනවද? නිවන් දැකීමේ අරමුණ වෙනුවෙන්. ඒ හින්දා මේ සංස්කෘතිය ගැන
ඒ සංස්කෘතිය හා බැඳිලා තියෙන සිරිත් විරිත් පිළිබඳ විවිධ අභිචාර විදීන් පිළිබඳ මිනිසුන්ගේ හුරු පුරුදු පිළිබඳ කොහොමත් අපි කතා කරන්න ඕනේ. ඒක අපිට අදාළමයි අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි අනුගමනය කරන ඒ සංස්කෘතිකාංග සිරිත් විරිත් අර්ථ සහිතවමයි අපි අනුගමනය කරන්නේ. ඒවයි අරමුණු තියෙනවා පැහැදිලිවම. ඒ ටික දැනගෙන ක්‍රියා කරන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට හාමුදුරුවනේ නැකත් සහ මේ සිංහල අලුත් අවුරුද්ද ඒ වගේම බුද්ධ දර්ශනය කොහේ හරි ගැළපීමක් තියෙද නැත්නම් මේක ගලපන්න බැයිද? ඔය අර එක ගාතාවක් කරන් එතනින් ඔය ප්‍රශ්නයක් ඇති කරගන්නේ නේද? එහෙමයි. මේ කිංකරිසන්ති තාරකා කියලා නේද? නැකත් අපි පාවිච්චි කරන්නේ අර සාමූහිකව වැඩ කරද්දි නේද? දැන් සමහරලාට කමාන්ඩ් එකක් දුන්නාම හැමෝම සක්‍රිය වෙලා ඉන්නේ. එක වෙලාවට නේද? ඉතින් මුළු රටක්ම එක වෙලාවට වැඩ කරනවා කියන එක ලෝකේ හැමතැනම දකින්න තියෙන එකක් නෙමෙයි. ඒක අපේ මේ ලංකාවේ සිංහල අලුත් අවුරුද්දට විතරයි දකින්න ලැබෙන්නේ. ඕ ලෝකේ සුවිශේෂීම මේ උත්සව මාලාවක් තමයි ඔය දකින්න තියෙන්නේ. නැකත් කෙලිය කියලා නේද කියන්නේ? එහෙමයි වුණානේ. අපිට මේ ත්‍රිපිටකයේත් හම්බෙනවා නේද? සැරියොත් මුගලන් දෙනම වහන්සේලා කෝලිත උපතිස්ස දෙදෙනා විදිහට නැකත් කෙලියකට නේද ගියේ? එහෙමයි එහෙමයි. නැකත් කෙලියට ගියා කියලා ඒ කියන්නේ එකම වෙලාවට මුළු රටක්ම උත්සව ශ්‍රීයෙන් ඉන්නා වූ අවස්ථාවක්. ඒක ලෝකේ හරිම වැදගත් දෙයක් මම නම් දකින්නේ. එතකොට හාමුදුරනේ මේ නැකත් කෙලියක් එක්ක අපි සූර්ය මංගල්‍යයක් සමරන්නේ මොකටද? බෞද්ධයාට ඒක අවශ්‍යද? මම ඔකට මෙහෙම කියන්න පරණ කියමනකින්. මොකද බුදුන් වහන්සේත් ගොඩාක් උදාහරණ ගන්න පුරාවෘත වලින්. එහෙමයි. නේද? ඒ කියන්නේ අවුරුදු ලක්ෂ ගානක මේ මහ පොළොවේ ඉතිහාසයේ මේකේ හිටපු අය මේ ලෝකයට වඩා යහපත් අර්ථයක් දීපු අය, වටිනාකමක් දීපු අයගෙන් එහෙමන බුදුන් වහන්සේ උදාහරණ එහෙම ගන්න. ඉස්සර අපේ කියමනක් තිබිලා තියෙනවා මෙන්න මෙහෙම. ඒ කියමන තමයි මේ ඉරෙන් වැඩ ගනිලා. හඳ දිහා බලා හිටපල්ලා. ඒ කතාව මොකද්ද හාමුදුරනේ? ඒ කියන්නේ දැන් ඉරෙන් වැඩ ගන්නවා කොහම හාමුදුරනේ? දැන් ගොඩක් අය ඉරෙන් වැඩ ගන්නවා කියලා කියනවා. මොකද්ද හාමුදුරනේ? ඉරෙන් වැඩ ගන්නවා කියන්නේ මේ සාමාන්‍ය සූර්ය ශක්තිය එක එක විදිහට පාවිච්චි ගන්න පුළුවන්. ඒක කුසිකර්මාන්තයට විතරක් ලඝු කරන්න ඕනේ නැහැ. මොකද මේ නවීන සමාජයටත් දැන් ඉරෙන් වැඩ ගන්න දැන් කාලේ එළඹිලා තියෙන්නේ. මොකද හැමදාටම මහ පොළොවේ තෙල් තියෙන්නේ නැහැනේ. එහෙම. මේ හැමදාටම ගෑස් තියෙන්නේ නැහැනේ. එතකොට මේ අපිට ওই සියල්ල දැන් මේ දවස්වල විනාශ වෙමින් හැම යනවානේ. ඔව්. සහ මේ ඉවර වෙමින් යනවානේ. එහෙමයි. එතකොට ඉතිරි වෙන්නේ මොකද්ද? බල ශක්තියක් විදිහට. සූර්ය ශක්තිය. ඔව්. ප්‍රධාන වශයෙන්ම සූර්ය ශක්තිය අපිට කවදාවත් නැති වෙන්නේ නැහැ. කොහොමද හාමුදුරනේ අපි සූර්ය ශක්තියෙන් වැඩ ගන්න? ඒකට නවීන තාක්ෂණය පාවිච්චි කරාට කමක් නැහැ. එහෙමයි. තේරුණා සූර්ය ශක්තිය අපිට විවිධ ආයුරින් කොහොමත් පාවිච්චි කරන්න පුළුවන්. ගොවිතැනේදී ඒකට ගැලපෙන විදිහට ඒ වගේම තාක්ෂණයත් එක්කලා ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ පරණ මේ අර ලිම්මැඩියන්න වගේ ආපහු පරණකමට සූර්යයා දිහා වැඳගෙන ඉන්න කියලා හැම නෙමෙයි කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ සූර්යයාගෙන් මේ විශ්වයට නිකුත් වෙන ශක්තිය පාවිච්චි කරන්න කියන එකයි. තේරුණා? තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නට, ජීවේ පවත්වා ගන්නට පාවිච්චි කරන්න කියන පණිවිඩය තමයි එදත් දීලා තියෙන්නේ. ඔකේ දෙවෙනි කාරණේ තමයි ඉතාම වැදගත් වෙන්නේ හඳ දිහා බලා හිටපල්ලා කියන එක. එහෙමයි. ඒ අය හැමෝටම හඳ දිහා බලන්නේ. ඔය හඳ හොඳටම මෝරන දවස දන්නවන්නේ. පොයේ දවස. ඔව්. පොයට ගොඩක් වැදගත්ම දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනවා. එහෙම. සමුද්‍රයට සෑහෙන්න බලපානවා නේද? ආව හඳුරන්නේ සාමාන්‍යයෙන් වඩදිය බාදිය ඇති වෙන්නත් චන්ද්‍රයාගේ ශක්තිය බලපානවා. ඊළඟට ශරීරයට අපිට ඍජුවම බලපානවා නේද? අපේ කියන්නේ ශරීරයේ තියෙන රුධිරය එහෙමත් නැත්නම් සෙම එහෙම වැඩි වෙන්නේ. සෙම් රෝග එහෙම වැඩි වෙනවා. සමහර වෙලාවට මේ අපි හිතමුකෝ උමතුභාවය එහෙම පිස්සු වැඩි වෙනවා කියලා කියන්නේ පොයට පිස්සු වැඩි වෙනවා කියලා. උමතුභාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ ගස් කොළන් එහෙම කපන්නේ නැහැ නේද? ඔව් හඳුනේ මම ගොඩක් අහලා දෙනවා මේ අපේ තාත්තා එහෙමත් කියනවා මේ ගස් කපන කාලේ තියෙනවා ගස් හිටවන කාලේ තියෙනවා. සඳ මෝරන කාලෙට මේ ගස් බුරුල් වෙනවා. හේතුව තමයි ගහ වැඩෙන්නට ඕන නිසා ඒ සඳේ බලපෑමට බුරුල් වෙනවා. බුරුල් වෙන නිසා ඒ කාලෙදි කැපුවාම ගුල්ල හැම ගහනවා. ඒ කියන්නේ මේ දැවයට පැවැත්ම නෑ. දැන් සාමාන්‍ය අපේ විහාරයක එහෙම මේ දැව හැම අවුරුදු 1000 2000 වුණත් තියෙනවානේ.
ඒකට තාක්ෂණයක් තිබ්බනේ හාමුදුරුවෝ. ඒක දැනගෙන හිටියා. ඒක නැකද්ද හාමුදුරුවනේ? නැකත් ඕනේ. කොහොමද චන්ද්‍රයාගෙන් අපි නැකත් ගන්නෙ? ඔව්. මේ නැකත් ගන්න ප්‍රධාන ග්‍රහය චන්ද්‍රයානේ. එතකොට ඒ සබාදහමේ මේ රටාව රිද්මේ ඉතා හොඳින් දැනගෙන තමයි සිංහල වැඩ කරලා තියෙන්නේ. හාමුදුරනේ කෙනෙකුට කියන්න පුළුවන් දැන් අපි හොඳටම දකින කාරණයක් තියෙනවා දේශපාලඥයෝ බණ කියනවා. ඔව්. ගුරුවරුත් බණ කියනවා. ඔව්. ඊට පස්සේ තවත් අය දැන් රංගන ශිල්පීන් නිවේදනය කරනවා, නිවේදන ශිල්පීන් රංගනය කරනවා. තමන්ගේ වෘත්තිය පටලගෙන තියෙන. ඒක කෙනෙකුට කියන්න පුළුවන් ඔබ වහන්සේත් මේ වගේ වැඩක්ද කරන්න කියලා. මම ඕකට මෙහෙම උත්තරයක් දෙන්නම්. එහෙමයි. බුදු බණෙන්ම කියන්නම්. සූත්‍රයක් තියෙනවා අලගත් දූපම කියලා. එහෙමයි. ওই සූත්‍රයේ මේ අග කොටසේ තියෙනවා මෙන්න මෙහෙම පණිවිඩයක්. බුදුවරයෙක්ගේ ධර්මය කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියන එක. එතන පැහැදිලිවම තියෙනවා අවභාවිතා කළොත්. අපි හිතමුකෝ කවුරු හරි තමන්ගේ මේ දැන්වීමක් විදිහට ධර්මයේ පාවිච්චි කරනවා. බැබලීම සඳහා පාවිච්චි කරනවා. අනිත් අයට වඩා කැපී පෙනෙන්න පාවිච්චි කරනවා. එහෙම නැත්නම් හම්බ කරගන්න පාවිච්චි කරනවා. මොනවා හරි අරමුණක් තියෙනවා කියමුකෝ. අනිත් අයට වඩා දන්නවා කියන්නේ එහෙම. සමහර වෙලාවට ධර්මය ආසිපතක් වගේ පාවිච්චි කරනවා. අනිත් අයව යටපත් කරගන්න. දන්නවද? බුදුන් වහන්සේ හරියට මේකට දීලා තියෙන උත්තරයක්. ඒ තමයි බොහෝ කල් අවැඩ පිණිස දුක් පිණිස හේතු වන්නේය. එහෙමයි. ඔය බණපදේ දැක්ක දවසේ මම පුදුමාකාර විදිහට බය වුණා. එහෙමයි. ඇයි දන්නවද? ඒකේ වචන හතරේ තියෙන භයානකම දැකලා. බොහෝ කල් අවැඩ පිණිස. බොහෝ කල් දුක් පිණිස පවතින්නේ කියන්නේ. එහෙනම් මේ තව කෙනෙක්ට කියන්න හිතාගෙන බලන්නත් බෑ. තේරුණාද? ඒ කියන්නේ Tamanට අවබෝධ කර ගැනීම සඳහාමමයි ක්ලේශයන් ප්‍රහාණය සඳහාමමයි ධර්මය අසුරු කරන්න වෙන්නේ. එහෙමයි. එතකොට කියන්න යම්කිසි විදියකට හේතුවක් හැදුනොත් විතරයි. සහ Tamanට ඒ පිළිබඳ යම්කිසි මට්ටමකට අවබෝධයක් ආවම තමයි කියන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. ඒ හින්දා මම ඇත්තටම බය වුණා බණ කීම පිළිබඳ. ඇයි අවබෝධ නොවිච්ච දෙයක් තේරිච්ච නැති දෙයක් කොහොමද කියන්නේ කියන එක. මොකද අර වචන හතරේ තියෙන භයානකම දැකලා. එහෙනම් අදටත් මම බණ කියන්න දඟලන්නේ නැහැ. මොකද දැන් මෙහෙට මේ කතා කරන්න ඕගොල්ලෝ කතා කරමු බෑ කියන්න බෑ මට. මොකද අපි බොහෝ කාලයක ආශ්‍රය කරලා තියෙනවා. ඔබ සත්භාවයෙන් සමාජයට පණිවිඩයක් දෙන්න හදනවා කියන එක දන්න නිසා සිතුවිලි දන්න නිසා ඒ හින්දා වැඩම කළා මිසක නැත්තම් මම කීයටවත් ඔය අලුලෙනෙන් එළියට එහෙම වඩින්න අදහසක් නැහැ මගේ. සාමාන්‍යයෙන් අපේ හාමුදුරුවන්ගේ මුණ ගැහිලා හාමුදුරුවන්ගෙන් වැඩිපුරම ප්‍රශ්නය අහලා ඇත්තේ අලුලෙන ගැන. මම දන්න ඔබ වහන්සේගෙන් ආපු වැඩිම ප්‍රශ්න ප්‍රමාණය අලුලෙන පිළිබඳව. හැබැයි හාමුදුරනේ ඔබ වහන්සේ මෙතෙන් වැඩම කරන්න හේතු වුණේ වෙන කිසිම කාරණයක් නෙමෙයි. ඔබ වහන්සේට දෙයක් ගන්නවත් ලෝකින් දෙයක් එකතු කරගන්නවත් නෙමෙයි ලෝකයට දෙයක් දෙන්න. ඒ අපි ඔබ වහන්සේව මුණ ගැහෙන්නේ අලුලෙනේදී බොහොම අහම්බෙන්. ඒ තැන්වලදී ඔබ වහන්සේ දේශනා කරපු කාරණා අතර අපිට මේ ලෝකයට යම් කෙනෙකුට යමක් අවබෝධ කරගන්න මොකක් හරි දෙයක් ගන්න හේතුවක් වෙයි කියලා හිතලා අපි හිතුවා බෙලිගහයටට ඔබ වහන්සේ මුලින්ම වැඩම කරා නම් හොඳයි කියලා. ඔබ වහන්සේ ඒ ආරාධනය පිළිගැනීමම අපිට බොහොම සතුටක්. හාමුදුරනේ මම අහලා තියෙනවා ඉස්සර කාලේ අපේ රහතන් වහන්සේලා වගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගම් නියම් ගම් සිසාරා වැඩම කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ චරිත වික්කවේ චාරිකම් බහුජන හිතාය අත්තා හිතාය. ඒ කියන්නේ එකමග වඩින්න එපා කියලා. ගෙවල් වලට පැමිණිලා උන්වහන්සේලා ප්‍රශ්න වලට පවා උත්තර දුන්නා. හාමුදුරනේ එයයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබ වහන්සේ වැඩම කරවීමම අපිට ලොකු ගෞරවයක් මේ පිළිගහයටට. හාමුදුරනේ මම ප්‍රශ්නේ ආයෙත් තරන් යනවා. ඉදිරියේ එන කාල සීමාවට අපි කෙසේනම් සූදානම් වෙමුද? මම මේ කියන්නේ ලෝක තර්ජන නෙමෙයි හාමුදුරනේ. අපි සරලව gedara ඉන්න පුද්ගලයෙක් විදිහට අවුරුද්ද සමරන්නේ කොහොමද? අපි වෙසක් එකට ලෑස්ති වෙන්නේ කොහොමද? අවුරුද්ද අපි අලුත් වෙන දවස නේද? එහෙමයි. නව වර්ෂය උදා වෙන දවස තමයි අවුරුද්ද විදිහට සමරන්නේ. මූලික ගොවිතැන් කටයුතු එහෙම ආවර කරලා අටුකොටු එහෙම පුරවාගෙන තමන්ගේ ආහාර සහ අනෙකුත් සියලු අවශ්‍යතා පිළිබඳ තෘප්තිමත් භාවයට පත් වෙලා සබාදහමට කෘතවේදී භාවයේ පළ කිරීම තමයි කරන්නේ.
මොකද මේ මහ පොළොවේ තියෙන දේවල් තමයි අපි භුක්ති විඳින්නේ. එහෙමයි. ඔය ආදර්ශය අපි බුදුන් වහන්සේගෙන් එහෙම ගන්නවා නේද? එහෙමයි. දැන් බුදු වෙලා දැන් අපි ඉන්නේ බෙලිගහයට නේද? එහෙමයි. බෝධිය දිහා උන්වහන්සේ අනිමිස ලෝචන පූජාව කරානේ. මම ඒත් කුඩා කාලේ කල්පනා කරා මේ ගහ දිහා මොකටද එච්චර දවස් ගණන් බලාගෙන ඉන්නේ කියලා. හැබැයි ටිකක් මෝරද්දී එහෙම නැත්තම් පරිණත වෙද්දී තේරුණා අසංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක් බුදු වෙන්න පාරමිතා පුරද්දී ඒකට ඉහළම දායකත්වයේ දුන්නේ සබාදහම. එහෙමයි. ඒ සබාදහමට සතියක් කෘතවේදී භාවයේ පළ කිරීම බුදු කෙනෙක් අතින් සිද්ධ වෙන්නේ. ඒක සබාදහමට ලැබිච්ච ඉහළම ගෞරවය. තේරුණාද? ඒක අපි පාඩමක් විදිහට ඉගෙනගෙන තියෙනවා. අපි කුඹුරු යාය අස්වද්දා ගන්න බැරි වුණොත් එහෙම රටකටම බඩගින්න ඉන්න සිද්ධ වෙනවා. එහෙමයි. ගහකොළ මේ පළ දැරුවේ නැත්තම් එහෙම. මහ පොළොව සරුසාර වුණේ නැත්තම් එහෙම. වර්ෂාව නිසි කාලයේදී නොලැබුණොත් එහෙම. මේ රටාව හරියට සිද්ධ වුනේ නැත්තම් එහෙම මේ මිනිස්සු විතරක් නෙමෙයි සතාසී පව අමාරු වෙටෙනවා. ඒ හින්දා සබාදහමට මේ කෘතවේදී භාවයේ පළ කරන්න තමයි මිනිස්සු ඒ විදිහේ උත්සව මාලාවක් හදාගෙන තියෙන්නේ. ඒ සබාදහමට ඒ ගෞරවය අපි ලබා දෙන්නට ඕනේ. ඒක වරදක් නෙමෙයි. අටකොටු පිරී යනවත් එක්කම මිනිස්සුන්ගේ සිත් සතුටින් පිරෙනවා හාමුදුරනේ. නැකත් කෙලියක් ඇත්තටම සිද්ධ වෙන්නේ මේ කාල සීමාව තුළ. ඔවුන්ගේ සතුට සමරන්න හාමුදුරනේ උත්සවාකාරයෙන් සමරනවා. කොහොමද හාමුදුරනේ උත්සවි උනේ? අපි කොහොමත් අපේ උත්සව මේ හරි ධාර්මිකවම සමරන්නේ නේද? කාටවත් හිංසාවක් පීඩාවක් නොවන විදිහේ උත්සව තමයි අපිට තියෙන්නේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද කිසිම තැනක තිරිසන් සතෙක්ටවත් හිංසාවක් වෙන උත්සවයක් අපේ? නෑ හාමුදුරනේ. බලි බිලි පූජාවක් එහෙම අපේ දකින්න හම්බෙන්නේ නැහැ. මේ සබාදහමේ ශ්‍රේෂ්ඨත්වයටම පත් වෙන ජනවර්ගයේ විදිහට තමයි අපේ උත්සව මාලා අපි හදාගෙන තියෙන්නේ. කාටවත් හිංසාවක් පීඩාවක් අපි ඇති කරලා නැහැ. ඒ ගෞරවය සිංහල ජාතියට ලැබෙන්නට ඕනේ. එතකොට මේ අලුත් අවුරුදු උත්සවයත් එහෙම වෙන එක තමයි වෙන්නට ඕනේ. හැබැයි අපි දකිනවා ඒක යම්කිසි වෙන ගැටලුවක්. ඒ තමයි මේ ලෝකේ සමහර උත්සව තිරිසන් ලෝකයට මහා හානි පවත්තලා ක්‍රූර විදිහට වද හිංසා පමුණවලා ඒ අයගේ සෝසුසුම් මේ විශ්වයට එකතු වුණාම තමයි සමරන්නේ. එහෙම වුණාම මේ ජාතියකට මිනිස්සුන්ට සමාජයට සිද්ධ වෙන දේ හිතා ගන්න බෑ. ඉතින් අලුත් අවුරුද්දත් එතෙන්ද ගෙනල්ලා තියෙන එක ගැන මේ නැවත කල්පනා කරන්නට ඕනේ. එහෙම. මොකද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා නේද කියන්නේ. ඔව් හාමුදුරනේ. දැන් හේතුඵල දහමන බුදුවරු දේශනා කරන්නේ. දැන් සුබ වැඩ එහෙනම් තියෙන්නට ඕනේ. දැන් අපි හිතමුකෝ සත්ව ලෝකයට හානි විපත් පමුණවලා. එහෙම. සබාදහමේ අඛණ්ඩ නිර්වුල් පැවැත්මට ගැටලු ඇති කළා. හිතනවද සුබ වෙයි කියලා? නෑ හාමුදුරනේ. කිසිසේත්. ඒ හේතුඵල දහම අනුව අනිවාර්යෙන් අසුබ වෙන්න තමයි හේතු හැදෙන්නේ. අවුරුදු 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා කියන්නේ. මොකද මම හොඳටම දන්නවා හාමුදුරනේ අත් දෙක එකතු කරලා එකක් කියන්නේ. ඔව් අත් දෙක එකතු කිරීමේ වෙනම කතාවක් තියෙනවා. එහෙම කතාවක්. අපි ඒක පසුවට කතා කරමු. ඔව් එකින් එකට ගත්තාම ඒවා නැවත බණ භාවනාවක් විතර වඩන්න පුළුවන් පැය ගාණක් කියන්න පුළුවන් කර්මස්ථාන. සහ මෙනෙහි කරන්න පුළුවන් ඒවා. මොකද සිංහලයේ අත් දෙක එකතු කරලා නිකන් මේ নমස්කාර කරන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රතිපදාව තමයි ඒ කියා දෙන්නේ. එතකොට මේ දීර්ඝ ආයුෂ භුක්ති විඳපු ක්‍රමය මේ කල්පනා කරලා බලන්නට ඕනේ. සත්ත්ව ලෝකයට එහෙම හානි කළා නෙවෙයි අපි දීර්ඝ ආයුෂ භුක්ති විඳින්නේ. සබාදහමේ පූර්ණ ආශිර්වාදය ලැබපු කෙනෙක් විදිහට මහා පොළොවේ තව බොහෝ කාලයක් ජීවත් වුණොත් හොඳයි කියලා අනිත් අයට දැනෙන විදිහේ ජීවිතයක් තමයි මේ රටේ මිනිස්සුන්ට තිබුණේ. ඒ හින්දා අලුත් අවුරුද්ද අපි දන්නවනේ තල 31ක ඉන්න අය ගැන අපි කියන්නේ මේ සියලු දෙනා එක්ක තමයි සමරන්නේ. මම ඕනනම් ඔකට උදාහරණ දෙන්නම්. අලුත් අවුරුද්දට දෙවිවරු සම්බන්ධ කරගන්නව නේද? එහෙමයි. දැන් ඔබ දන්න බොහෝ ජන ක්‍රීඩා ඔය අලුතෙන් හදන මේ නොගැලපෙන ඒවා නෙමෙයි. මේ සංස්කෘතියට නොගැලපෙන දේවල් තියෙනවා. තේරුණාද? ඒව නැතුව සාම්ප්‍රදායික ජන ക്രീඩා හැම ගත්තාම ඔය ශාස්ත්‍රීයත්වයට අධිපති දෙවගෙන. ඔව්. මාතෘ ගුණේ හැම තියෙන අපි පත්තිනි මෑණියෝ තමයි මේ ඒවට මුල් කරගත්තේ. තේරුණාද? එතකොට පත්තිනි මෑණියන්ට වැඳලා
ඇයට කරන ගෞරවයක් විදිහට. අපි මාතෘ දේව ගැන පිළීම පිළිබඳ ලෝකේ පැරණි ශිෂ්ටාචාරවල තියෙන්නේ. ඔව්. මොකද මේ ලෝකේ මාතෘ ගුණය තමයි තියෙන්නේ. ඔබ දන්නවද බුදුවරයෙක් බිහි වෙන්න පළවෙනි ආශිර්වාදය කළේ කවුද? අම්මා කෙනෙක් තමයි කිව්වේ මේ බුදු වෙන්නේ කියලා. එතකොට ওই උදේට එහෙම අම්මට තාත්තට වැඳලා ගෙදරින් එළියට එන දරුවෙක්ට එහෙම මොන තරම් ආශිර්වාදයක් ලැබෙනවද? අලුත් අවුරුද්දේ අම්මට තාත්තට පුලත් අතක් දීලා වඳින එකේ එහෙම වටිනාකම ඒ ලැබෙන ආශිර්වාදයත් එක්ක මුළු ලෝකෙම දිනනවා. මොකද ඊළඟ බුදුවරයා මුණ ගැහෙන්නේ දීපංකර බුදුන් වහන්සේ මුණ ගැහෙන්නේ අම්මගේ ආශිර්වාදයෙන්. ඒ හින්දා මේ මාතෘ ගුණයට ගරු කරනවා. ඒකයි පත්තිනි මෑණියෝ මූලික කරගෙන තියෙන්නේ. හාමුදුරනේ මේ දෙවිවරු කොහොමද මේ ජන ක්‍රීඩාත් එක්ක සම්බන්ධ වෙන්නේ? මිනිස්සුන්ගේ සිතුවිලි දිහා බලන්නේ දෙවිවරු. තේරුණා දෙවියන්ට ආරාධනා කරන අපේ සංස්කෘතියේ හැම දෙයකටම දෙවියන්ට ආරාධනාව කප් එහෙම සිටවන්නේ අපි. ඔව්. තේරුණාද? අපි දන්නවා මේ මහ පොළොවේ මේ අපිනේ ජීවත් වෙන්නේ පේන්නේ ඉන්නනේ. තිරිසන් ලෝකෙත් පේන්නේ ඉන්නවා. නමුත් මේ අපි දන්නවා කුඹුරු යායක් අස්වද්දන්න. අපි හිතමුකෝ හදලා තියෙන ගෙයක් දොරක් එහෙම මේ සෑහෙන කාලයක් පවතිමින් ලෝකෙට මහ වටිනා දුවදරුවෝ බිහි කරන්න එහෙම පුළුවන් විදිහට ගහකොළ පවා මේ ඉඩම කඩම ඇලදොල පවා දෙවියන්ට අපි ආරාධනා කරලා නේද ඒවා රකින්නේ එහෙම අපේ සංස්කෘතිය තියෙන්නේ එහෙමයි. ඒ කියන්නේ හැමෝම එකතු කරගන්නවා. තේරුණාද? ඒ කියන්නේ බුදුවරයෙක් පවා නිර්මාණය කරගන්න පස්සෙන් හිටියා සෑහෙන්න දෙවිවරු. අර විටින් විට ඇවිල්ලා පණිවිඩ එහෙම කියනවා මතකද? දැන් ඔබේ පුතා මිය ගියා හැම කියලා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට වඩා දෙවිවරු දන්නවා. ඒ හින්දා මේ සබාදහමේ තියෙන හැම දෙයකටම දෙවියන්ගේ මේ යම්කිසි සම්බන්ධතා තියෙනවා. ඒ හින්දා අපි මහ පොළොවට වඳින්නේ මිහිකත දෙවගෙන අපේ උත්සවවල තියෙනවනේ පුන් කලස් එහෙම. ඉතින් පුන් කලස් තියන්නේ ඇයි? පුන් කලස් තියෙන්නේ මිහිකත දෙවගෙනට. බුදුන් වහන්සේ බුදු වෙන වෙලාවේදී උන්වහන්සේ වෙනුවෙන් පෙනී හිටියේ කවුද? ඇයි? ඒ නිසා අපිට මේ ඒවයින් අයින් වෙන්නට එහෙම බෑ. මම නම් දකින්නේ මේ මිනිස්සුන්ගේ හදවත දිහා. හාමුදුරනේ දැන් වර්තමානයේ ගත්තාම අලුත් අවුරුදු උත්සවයක් කියලා කියන්නේ ඉවෙන්ට් එකක් වෙලා තියෙන්නේ. හාමුදුරනේ අපි ඒක අත්දැකලා තියෙනවා. විශේෂයෙන්ම හේතු වුණේ ඔබ වහන්සේත් එක්ක යම් තැනකදී අපි කතා කරනකොට ඔබ වහන්සේ මේ අලුත් අවුරුදු උත්සවය ගැන හොඳ පැහැදිලි කිරීමක් කළා. හාමුදුරනේ මේ දැන් තියෙන ඉවෙන්ට් එක ගත්තාම ඒකේ ජන ක්‍රීඩාවක් නැහැ. ඒ වගේම අලුත් අවුරුදු සැමරීමකුත් නැහැ. මම මේ මෑතකදී අවුරුදු උත්සවයකට සහභාගී වුණා හාමුදුරනේ. අපි නම් ඉස්සර අවුරුදු උත්සවයකට ගියා මේ තරඟවල සහභාගී ලොකු සතුටක් විඳිනවා හාමුදුරනේ. මම ගියා මේ අවුරුදු උත්සවයේ ඒ තරඟයට සහභාගී වෙන්න හාමුදුරනේ රුපියල් 50ක් ගන්නවා. ඒ තැනට හාමුදුරනේ මුදල්ම මූලික කරගෙන සම්පූර්ණ ඉවෙන්ට් එකක් කරගෙන ඒ කියන්නේ මේක හාමුදුරනේ කියන්නේ අපේ තිබ්බ ඒ සංස්කෘතිකාංග ඒ වගේම මේකේ තිබ්බ බැඳීම සියල්ල නැති කරලා තියෙන මොනවද හාමුදුරනේ අපේ තිබ්බ බැඳීම් මේ සමාජය සහ මේ දර්ශනයත් එක්ක අපි දන්නවනේ ගහක අරටුව කියන එක. එහෙමයි. එතකොට මේ අරටුව හොයාගෙන යන මිනිස්සු අරටුවම හොයාගන්න ඕනේ. හිස් බෝල් දේවල් වලින් මේ සැනසෙන්න යන්න හොඳ නැහැ. එහෙමයි. තේරුණාද? ඒ හින්දා යන ගමන දැනගෙන හරියටම යන්නට ඕනේ. මොකද මම මෙහෙම දෙයක් කියන්නම්. උදාර සංස්කෘතියක් විකෘති භාවයට පත් කරොත් එහෙම ඒකේ ප්‍රතිඵලය නෙලා ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ හඳුනන්නේ අපි හිතමුකෝ මේ සංස්කෘතිය තුල තියෙන අංගෝපාංග අපි හිතමු අවුරුදු උත්සවයේ තියෙන දේවල් කියනවා. ඒවා හිස් බොල් අරුත් සුන් දේවල් ඒවට එකතු කරපුවම තේරෙනවද? අපි හිතමු කුණුහරුප කියනවා. නොගැලපෙන වැඩ කරනවා. ආන්ගේ හිස් බොල් දේවල් එකතු කරාට ප්‍රතිඵලය විඳින්න ලෑස්ති වෙන්න. ඒක කර්මානුරූපව ලැබෙන දෙයක්. අපි කවදාවත් උත්සාහ කරන්නට හොඳ නැහැ උසස් දේවල් වලට හානි කරන්න. එන සමහර අය දැන් මේ කාලේ විශේෂයෙන් සතුටු වෙනවා ඔය ස්වාමීන් වහන්සේලාට එහෙම බොහොම නිගරු වෙන විදිහට එන කතා කරලා තුට්ටු දෙකට දාලා හැම කතා කරන්නේ. ඒක ඊටාම භයානක දෙයක්. එහෙම තේරුණාද? ඒ මොකද මේ මහා හර පද්ධතියක් දරාගෙන හිටපු අය. එහෙමයි. තේරුණාද? අනිත් අය ඔක්කොම නිදාගද්දී ඇහැරගෙන හිටපු අය. මේ කියන්නේ සාමාන්‍ය ඇහැරගෙන ඉඳීම නෙවෙයි. රටකට ලෝකයකට මොකද්ද වෙන්නේ කියලා හොඳ අවදියෙන් හිටපු අය. ඒ වගේ මේ මහා සංස්කෘතිය දරාගෙන මේ ගහකොළ වෙනුවෙන් ඇලදොල වෙනුවෙන් මේ සමස්තය වෙනුවෙන් ජාතියක් වෙනුවෙන් පරපුරක් වෙනුවෙන් භාෂාව වෙනුවෙන් මේ සියල්ල වෙනුවෙන් අපකප වෙලා හිටපු අය. එහෙම කතා කරන්න එහෙනම් තමන් ඊට වඩා ඉහළින් ඉන්න ඕනේ. හාමුදුරනේ ඉහළින් ඉන්න කෙනාට පහළ කෙනා ගැන කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. ඒතර සංස්කෘතික අංග ගැන මම ඔක කියන්නම්.
ඒ දේවල් විකෘති නොකළ යුතුයි කියන එක තමයි මගේ අදහස. හාමුදුරනේ මේවේ හර පද්ධතිය කොහොමද මේ අර හරයක් වෙන්නේ? ඒ කියන්නේ බොල් නොවි හරයක් මේ මට පැහැදිලි කරොත් හාමුදුරනේ මේ තරංගයේ හෝ මේ ක්‍රියාවලිය නිසා මේක බොල් වෙන්නේ නැහැ. මේකේ හරයක් තියෙනවා කියලා පැහැදිලි කරොත් මම අර මුලින් ගත්ත උදාහරණය නැවත ගන්නම්. අපි හැමෝම නිවන් දකින්න ඉන්න જાතිය. ඔව්. තේරුණාද? එතකොට ඒ જાතිය ගොඩනගන්න එපා. එහෙමයි. එතෙන්ද දැන් ඔය ගොඩාක් අය කියන්නේ මේකේ මහත් ගැඹුරු දර්ශනයක් එහෙම තියෙන්නේ. දර්ශනය තමයි මම අනුගමනය කරන්නේ. එහෙමයි. එහෙම නිකන් මේ හරි අමුතු විදිහට ඒක කියන්නේ තමයි පොඩ්ඩක් මේ මම ඇත්තට මේ දර්ශනය තමයි මේක අනුගමනය කරන්න කියලා කියන්නේ. ඒතර ප්‍රතිපදාව ඒක කරන්නේ කොහොමද? ප්‍රතිපදාව කියන්නේ ප්‍රායෝගිකව කරන්න තියෙන එක. එහෙමයි. දැන් සමගිය කියන එක කොහෙද කරන්නේ? ක්‍රියාවෙන් නේද? ඉවසීම, ක්‍රියාවෙන්. උත්සාහය, ක්‍රියාවෙන්. ඒවා තියෙන්නේ එහෙනම් කොහෙද? අපි වැඩ කරන අලුත් අවුරුදු උත්සවේ ඔය ඔක්කොම තියෙනවා. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම අරක ඇතුලේ තියෙනවා. ඒ කොහොමද? දැන් බෙදා හදා ගන්න නැද්ද? බෙදා හදා දන් දෙන්නේ නැද්ද? දෙනවා. ඒ හැම දෙයක්ම ඔය කරන පින්කම් වල සහ අනිත් සියල්ලේම තියෙනවා. ඒ කියන්නේ හාමුදුරනේ අපි දානයක් දෙනවා හා සමානයි. කියන්නේ ඒ අරමුණු කරගෙන යමක් අරමුණු කරගෙන දෙයක් කරනකොට ඒ කියන්නේ අපි සහෝදර බැඳීමකින් අනික් ගෙදරට ගිහිල්ලා දෙයක් කුමාරු කර ගැනීමත් එක්ක සම්බන්ධයිද? දැන් ඔය කාල පරිච්ඡේදයේ පුරාවටම ඔය මේ මහා සංස්කෘතියේ ඉන්න මිනිස්සුන්ගේ හදවත දිහා බලන්න. එහෙමයි. කුහකකම් එහෙම තියනවද? නෑ. නෑනේ. තමන් කාලාද සතුටු වෙන්නේ දීලා සතුටු වෙන්නේ. දීලා සතුටු වෙන්නේ. දීලා සන්තෝෂ වෙන්නේ. ඒ වගේම මේ අන්‍යයන්ට ගරු කිරීම ඔය හැම මහා ගුණාංගයක්ම අපි ගාව හැදෙනවා. ඒ කියන්නේ බෝසත්වරු නිර්මාණය කරලා තියෙනවා. හාමුදුරනේ චාරිත්‍ර වාරිත්‍රවලත් සම්බන්ධයක් තියෙනවද? චාරිත්‍ර වාරිත්‍ර කොහොමද ඒවත් එක්කමනේ තියෙන්නේ? ඒ කියන්නේ ඔය අපි අනුගමනය කරන සිරිත් විරිත් ටික නෝ කියන්නේ. ඒවා කළ යුතුමයි. ඊට පස්සේ මම මෙහෙම දෙයක් කියන්න මේ අර ජාතියක් විදිහට දැන් අපිට අපි සෑහෙන මිනිස්සු බෙදලා ඉන්නේ. එහෙමයි. කුල විදියට, ගෝත්‍ර විදියට, භාෂා විදියට නොඑක් විදියට මිනිස්සු බෙදලා උඩ රටද පහත රටද නොඑක් විදියට මේ බෙදීම හරි දුර්වල වීමක් විදිහට තියෙන්නේ. ඒ එක අවස්ථාවකදී බුදුන් වහන්සේ මේ මෙන්න මෙහෙම උපදේශයක් දෙනවා. ඒ උපදේශය මේ රටකට ඉතාම වැදගත්. මහා චණ්ඩ මාරුතයන් එහෙම වෙනවනේ. එහෙමයි. පෙරලාගෙන යන ඒවා. තේරෙනවද? පහුගිය කාලවලත් ආවේ. මහා ඝන වනාන්තරයක්. අපි හිතමු මේ චණ්ඩ මාරුතේට මුහුණ දෙන්න කියලා. බෙලි ගහ යට ඉන්න නිසා මේක කොහොමවත් සුදුසුයි කියන්නේ. එතකොට ගස් උඩින් අතු එකට බැඳිලා ඉන්නේ. එහෙම. යටින් මුල් වලින් බැඳිලා ඉන්නේ. ඔව්. මැද පොඩි ගස් එහෙම තියෙනවා. කොහොම හුලං හැමුවත් එක ගහක්වත් වැටේ කියලා හිතනවා. නෑ හොම. ඇයි පද්ධතියක් විදියට මුහුණ දෙන්නේ? එකට එකක් බැඳිලා තියෙනවා. දැන් මැද තියෙන පොඩි ගස් දන්නේ නැහැ. ලොකු ගස් වලට හුල ගාපුවාම ඒව එකට බැඳිලා ඒව ගැලවෙන්නේ නැතුව තියෙනවා. පොඩි ගස් දන්නේ හරියට හරියම. පිට්ටනියක තියෙන තනි ගහ. ඔය පොඩි හුලඟටත් වැටෙනවනේ. එක පාරින් වැටෙනවා. එහෙනම් જાතියට වෙලා තියෙන එක නේද? එහෙම. මම කියන වචනේ ඉස්සරහට අරගෙන මම විතරක් නැගී හිටින්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලය. මමත්වයේ තහවුරු කරන්නට දරපු වෑයමේ ප්‍රතිඵලය තමයි දුර්වල වෙන්නේ. එහෙනම් අලුත් අවුරුද්ද එක නැකතට වැඩ කරනවා කියන්නේ මුළු ජාතියක්ම වැඩ. මුළු නෑදෑ පරම්පරාවම එකතු වෙනවා. සියලු දෙනා අඳුනා ගන්නවා. මේ අහවල් තැන මේ අහවලා. මේ අහවල් නැන්දම්මා. මේ අහවල් මල්ලි. මේ අහවල් කෙනා. ගමේ ඉන්න හැම ගයක්ම දැනගන්නවා. ඇයි? සමහර පොඩි උන් මේ ගමේවත් ඇවිදලා නැහැ. මම ඒක ජීවිතේ හොඳට මේ අත්දැකලා තියෙන දෙයක්. තේන පාරවල් තතවල් දන්නේ නැහැ. ගස් ගල් දන්නේ නැහැ. ඇලදොල තියෙන ඒවා දන්නේ නැහැ. තේරෙනව නෑදෑයෝ අඳුරන්නේ නැහැ. තේරෙනවද? අම්මා තාත්තලා තමන්ගේ දරුවෝ අම්මා තාත්තලා හඳුන්වලා දීලා නැහැ. ඕන් ඔය අනාරක්ෂිතභාවය, අස්ථාවරභාවය මුළු රටටම ඇවිල්ලා තියෙනවා. අර බුදු වදන අවබෝධ කරගත්තා නම් මොකද වෙන්නේ? කවදාවත් තනි නෑ. ඔබේ පුතාට සෑහෙන්න තාත්තලා ඉන්නවා, අම්මලා ඉන්නවා රැකවරණයට. ඥාතීන් ඉන්නවා හැමතැනම, යාළුවෝ ඉන්නවා හැමතැනම. හඳුනා ගැනීම හඳුනන. සතා සීපාව පවාඳුරනවා. එහෙමයි. තේරෙනවද? ඊ රැකවරණය කියන එක ලැබෙනවා. එහෙනම් ඒක හදලා දෙන්නේ අලුත් අවුරුද්දේ. අලුත් අවුරුද්ද. මේ සාකච්ඡාවට යම් හිස්තැනක් තියලා අපි ඔබ වහන්සේට විවේකයක් ලබා දෙනවා. යලිත් ඔබ වහන්සේව මේ කැමරාව ඉස්සරහා දකින බලාපොරොත්තුවෙන්. මොකද මේ කැමරාවක් ඉස්සරහා මේ සාකච්ඡාවක් කරනවට වඩා ඔබ වහන්සේගේ මේ දැනුම් පරිචය තුළ මේ සමාජයට ගන්න ගොඩාක් දේවල් තියෙනවා අපේ හාමුදුරනේ.